තේරුම් අරන් තියෙන විදිහට මට දකින්න අහන්න ලැබිලා තියෙන දේවල් එක්ක එක්තරා තැන්වලදී මට අහලා තියෙනවා මම දැන් දවස් අවසානයේ පොතක් අරගෙන ඒ පොතේ ලියන්න කියනවා අපිට අවශ්‍ය දේ ගැන. ඒ කියන්නේ දැන් උදාහරණයක් මම ගන්නවා මට වාහනයක් අවශ්‍යයි කියන දේ ගැන. ඒකේ ලියන්න කියනවා හරි මට මොන වගේ වාහනයක්ද අවශ්‍යයි? මොන පාටද? මොන අවුරුද්දද? මොන වගේ මිලකටද? මට මොන කාලෙදිද ඕන? මෙන්න මේක අපිට ලියන්න කියනවා. මේ ලියන්න කියන එක දිනපතා කරන්න කියනවා. ඒ නිකන් අර එක්සර්සයිස් එකක් කරනවා වගේ දිනපතා කරන්න කියනවා. එතකොට මේ දිනපතා ලියන්න කියන දේ අර අපි ඔබතුමා කලින් කතා කරා එක හඳුන්කෝරක් හරි නැත්නම් ඉටිපන්දමක් හරි දල්වලා තමන්ගේ අරමුණ මෙනෙහි කරන්න කියලා. ඉතින් මේ දෙකේ සමානාත්මතාවයක් තියෙනවා නේද? ඔව් දෙකේම සමානත්වතාවයක් තියෙනවා. මේකෙදී ඒ දෙකේදී අසමාන වෙන එක තැනක් තමයි මම කිව්වා මානසික මට්ටමේ වෙනස්කම් ඇති වෙනවා. දැන් අපි අර කලින් දැන් කතා කරපු ඒ ක්‍රමවේදය සහ අපි හඳුන්කෝරක් හරි ඉටිපන්දමක් හරි දිහා බලාගෙන ඉන්නකොට අර අරමුණට දැන් අපි කියමුකෝ එකම කාරණාව ලියනවා. ඒ ලියනකොට ඒ අරමුණට නිතර මනස අරන් යනවා. හැබැයි මෙතනදී සිද්ධ වෙන වෙනස තමයි අර එකකින් පොඩ්ඩක් ගැලවෙන්නේ මනසේ ස්තරය ස්පර්ශ කරනවා. මනසේ ස්තර මට්ටම් තියෙනවා. මේ මනසේ ස්තර මට්ටම් වලට මේ මානසික ශක්තිය ස්තර ඒ තුළ ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ තියෙන මේ මානසික ශක්තියට වඩා ස්වභාවික ශක්තිය වැඩි වෙන පටන් ගන්නවා අර මේ අභ්‍යාසයේදී. අර අනිත් අභ්‍යාසයේදී ඔබතුමා සඳහන් කර අභ්‍යාසයේදී සිද්ධ වෙන්නේ අර එකම ශක්තියක් තුල ඉඳගෙන අපේ අරමුණ මේ කාරණාවට යොමු කිරීමයි. එතකොට අර කාරණා දෙකේ ඒ විදිහට පොඩි වෙනස්කම් ටිකක් ඇති වෙනවා. හරි පැහැදිලි. තේනూరు මහත්මයා මෙතනදී අපි කතා කරා දැන් අපි අභ්‍යාස දෙකක් ගැන කතා කරලා අතරම කියනවා නම් අභ්‍යාස දෙකක් කියන්නේ අභ්‍යාස කරනවා නම් ජීවිතයටපත් වෙනවා නම් තමන්ගේ පෞද්ගලික ජීවිතේ අවශ්‍ය හැමදේම ලබා ගන්නවා නම් අතරදී ඔබ සතුටටපත් වෙනවා. ඉතින් තේනూరు මහත්මයා අද අපිත් එක්ක එකතු වුණේ විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධව හදාරලා ඒ ප්‍රවීණයෙක් විදියට එතුමාගේ දැනුම අපිත් එක්ක ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අවසාන වශයෙන් මම නැවතත් ඔබතුමාගෙන් අහනවා තේනూరు මහත්මයා විශ්ව ආකර්ෂණ නීතිය පැහැදිලිවම මනසේ තියෙන ධනාත්මක ආකල්පත් එක්ක සම්බන්ධ වෙනවා නේද? දැන් උදාහරණයකට මම කිව්වොත් මම කාර්යයක් ගන්න කැමතියි කියලා ඔබතුමා කලින් කිව්වා. මම මෙතනදී හැම වෙලෙම හිතනවා මම කාර්යයක් ගන්න ඕන කියලා. හැබැයි නැවත වතාවක් මම හිතනවා ඕක ගන්න මං ගාව සල්ලි ඕනෙද? පැහැදිලිවම මෙතන ඝටනයක් ලක් වෙනවනේ. ඉතින් ඒ ගැන කතා කරද්දී ඔබතුමාගේ අවවාදයක් අයගන්න දෙයක්. හරි ගන්න. ඔබතුමාගේ දෙයක්. ඔව්. ඔබතුමාගේ අවවාදයක් ලැබෙනවා නම් හොඳයි. අයි අදහස් ඝට්ටනයේදී ඒ කියන්නේ අර අපි ධනවාදී තැනක ඉඳලා, ඒ කියන්නේ ධනාත්මක පැත්තක ඉඳලා එකපාරම අපේ හිතට එනවා මට මේක කරන්න පුළුවන් වේවිද? සල්ලි තියෙයිද? කොහොමද මේක කරන්නේ? වෙලාවත් ඉද කියලා දෙයි. එතනදී දෙන්න පුළුවන් උපදෙස් කොහොමද? මේව දැන් එතනදී මනස ව්‍යාකූල වෙන්න හේතුවක් තමයි අරමුණෙහි හිත පිහිටන්නේ නැතිකම. ඒ කියන්නේ දැන් තමන්ගේ බලාපොරොත්තුව සහ අරමුණ හරියටම තමන් ස්පර්ශ කරුවේ නැහැ කියන එක. මැදදී ඍණාත්මක සිතුවිලි වෙන්න හේතුවක් තමයි තමන්ටවත් විශ්වාසය අඩුයි කියන එක. ඒ කියන්නේ තමන්ගේ අරමුණ කෙරෙහි තියෙන විශ්වාසය තමා තුළම අඩුයි. එතකොට මුලින්ම හදා ගන්න ඕනේ ඍණාත්මක සිතුවිලි හදා ගන්න කලින් තමන්ට තමන් තහවුරු කරපු දේ පිළිබඳ විශ්වාසය තමා තුළින් මතු කර ගන්න ඕන සාධක ටික ගොඩනගා ගන්න ඕන. කියන්නේ දැන් මම කියමුකෝ දැන් මම හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා කියනවා උදාහරණයකට. එතකොට මම ලෝකේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියන එක අරමුණ තියාගෙන පස්සේ මට හිතෙනවා බැරි වේද දන්නේ නැහැ. අවුට් වේද දන්නේ නැහැ. ඉක්මනට ලකුණු රැස් කරගෙන. ওই වගේ සිතුවිලි වලට යන්න පුළුවන්. නමුත් තමන් තුළින් තියෙන විශ්වාසයක් මේ මට මේකට අවශ්‍ය කරන දේවල් ටික මම සපුරන්න ඕනේ. මේ වෙලාවට සපුරන්න ඕනේ. අන්න එතනට තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් තමන් හිතන්නේ ওই වගේ දේවල් නෙමෙයි. ඍණාත්මක සිතුවිලි වලට එන්න තමන්ට විශ්වාස නම් තමන්ට පෝෂණය කරගන්න ඕන දැන් ටික තමයි ඊට පස්සේ හිතන්න. අර ඍණාත්මක සිතුවිලි ගන්න තියෙන වෙලාවත් වැය කරනවා. තව පෝෂණය කරගන්න අවශ්‍ය වෙන වෙලාවල. දැන් අපිට ඒ වගේ ජීවිතයේදී දකින්න ලැබෙන විවිධ චරිත.
සමහර නිහඬ චරිත ඉන්නවා කතා කරන්නේ නැහැ වැඩි. ඒ වුණාට මාර පර්ෆෙක්ට් වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ හේතුව තමයි ඒ වෙලාවත් අරගෙන ඒගොල්ලෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් තහවුරු කරගෙන නිශ්චිත කරගෙන තමව විශ්වාස කරගෙන ඒ කටයුතු ටික කරන නිසා තමයි හිම වෙන්නේ. අර ඍණාත්මක සිතුවිලි එන්න හේතුව තමයි තමන්ට තමන්ගේ අරමුණ කෙරෙහි විශ්වාසය අඩුකම සහ ඒ දැක්ම ඒ දේ තුල දැක්ම අඩුකම නිසා තමයි හිම වෙන්නේ. හරි බොහොම ස්තුතියි දිනවල මහත්මයා. ඉතින් අවසාන